ඉතින් ආයුබෝවන් ඔයගොල්ලෝ හැමෝටම සාදරයෙන් පිළිගන්නවා කිරිගොවියා පේජ් එකට. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට පෙන්වන්න හදන්නේ ඔයගොල්ලෝ දිගටම මගේ පේජ් එකත් එක්ක හිටියානම් ඔයගොල්ලෝ දන්නවා පහුගිය ටිකේ මම වීඩියෝස් වලින් පෝස්ට් වලින් ඔයගොල්ලන්ව දැනුවත් කරා මොනවද ඔස්ට්‍රේලියාවේ ඩේරි ෆාම් ජොබ් එකකට එනවා නම් හදා ගන්න ඕන සුදුසුකම් කියන එක ගැන. ඒ වගේම මම ඔයගලන්ට පසුගිය පෝස්ට් එකකින් පෙන්නුවා මොනවද අපිට ඔස්ට්‍රේලියාවේ කිරිගව ගොවිපළ රැකියාවක් හොයාගන්න පාවිච්චි කරන්න පුළුවන් රැකියා වෙබ් අඩවි කියන එක. ඉතින් අද මම ඔයගලන්ට පෙන්වන්නේ ඒ වගේ රැකියා වෙබ් අඩවියක පළ කරලා තියෙන දැන්වීමක් අසුරින් ඒගොල්ලෝ මොන සුදුසුකම්ද ඉල්ලන්නේ කියන එක ගැන චූටි පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් මේ තියෙන්නේ මම මේ පෝස්ට් එකේ දැම්මා වෙබ්සයිට් එකක් jora.com කියලා. ඉතින් ඒ jora.com කියන සයිට් එකේ කිරිගව ගොවිපළ රැකියාවකට කෙනෙක් බඳව ගන්න ගොවිපළ හිමිකරුවෙක් දාපු දැන්වීමක් තමයි මේ තියෙන්නේ. ඉතින් මුලින්ම මේකේ තියෙනවා ඉතින් ඒගොල්ලන්ගේ ෆාම් එක ගැන චූටි විස්තරයක්. ඉතින් මේ ෆාම් එක තියෙන්නේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ. ඉතින් එතකොට මෙන්න මේකේ මේගොල්ලෝ දාලා තියෙනවා මොනවද ඒගොල්ලෝ බඳවා ගන්න කෙනාගෙන් බලාපොරොත්තු වෙන දේවල් කියන එක. ඉතින් එතකොට මම මේ පහුගිය වීඩියෝ වලින් කතා කරපු දේවල් බොහොමයක් මෙතන ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම කිරි දෙවීමේ හැකියාව, ඒ වගේම වාර්තා තැබීමේ හැකියාව, ඒ කියන්නේ වාර්තා කියන්නේ සතුන් පිළිබඳ විවිධ රෙකෝඩ්ස් එහෙම නැත්නම් සටහන් තබා ගැනීම, ඒ වගේම පශු වෛද්‍යවරුන් ගොවිපළට පැමිණෙන අවස්ථාවලදී ඔවුන්ගේ කාර්යයන් වලට උදව් කිරීම, වසු පැටවුන් හදා වඩා ගැනීම, ඒ වගේම කෘත්‍රිම සිංචනය, එතකොට ඒ වගේ දේවල් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා කියලා දාලා තියෙනවා. ඉතින් මේ තියෙන එක දැන්වීමක් විතරයි. ඉතින් සමහර දැන්වීම් වල මීට වඩා දේවල් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා කියන එක දාලා තිනවා. ඉතින් එකින් එකට ඒ ගොවිපළ හිමිකරුවාට ඒ දාන දැන්වීමේ අඩංගු වෙන දේවල් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මූලිකව මෙන්න මේ වගේ දේවල් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගලන්ට මම පහුගිය වීඩියෝස් වලදී කිව්වා ඔයගලන්ට කෘෂිකර්මය හෝ සත්ත්ව පාලනය සම්බන්ධ උපාධියක් තියෙනවා නම් මේ වැඩේ ගොඩක් පහසුයි. එහෙම උපාධියක් හෝ ඩිප්ලෝමා එකක් නැත්නම් අවම වශයෙන් අවුරුදු 5ක් හෝ ඊට වඩා වැඩි සේවා පළපුරුද්දක් අවශ්‍ය වෙනවා කියන එක මම ඔයගලන්ට පහුගිය වීඩියෝ වලදී කියලා තියෙනවා. ඉතින් බලන්න මෙන්න මෙතනත් ඒක සඳහන් වෙනවා. The successful applicant will be required to have a bachelor degree or 5 years relevant work experience. ඉතින් ඒක නිසා තමයි මම ඔයගලන්ට කිව්වේ උපාධියක් ඩිප්ලෝමාවක් හෝ වසර 5කට වඩා වැඩි සේවා පළපුරුද්දක් කියන එක අවශ්‍ය වෙනවා කියලා. ඉතින් එතකොට මම ඔයගලන්ට තවත් කියපු දෙයක් තමයි නැවතත් මම සඳහන් කළා පෝස්ට් වල සහ වීඩියෝස් වල මේ වැඩේට ඉංග්‍රීසි භාෂාව නම් සුපිරියටම තියෙන්න ඕනේ කියන එක. එකක් තමයි අපිට ඒ ගොවිපළ හිමිකරුවන් එක්ක කතා බහ කරන්න සංනිවේදනය කරන්න වෙන්නේ ඉංග්‍රීසියෙන්. අනිත් කාරණේ මම කිව්වා වීසා කටයුතු වලදී ඔයගලන්ට IELTS හෝ PTE කියන විභාගය සමත් වෙන්න අවශ්‍ය වෙනවා කියලා. ඉතින් මේ බලන්න මේ දැන්වීමෙත් සඳහන් කරලා තියෙනවා මේ ඉංග්‍රීසි වල අවශ්‍යතාවය
The successful applicant will need to have a passion for the industry, must have a good grasp of English language කියන එක කියලා ඒගොල්ලෝ ඒක සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ඒගොල්ලෝ දෙන්න බලාපොරොත්තු වෙන වැටුප වසරකට කොයි වගේ වර්ෂයකට කොයි වගේ වැටුපක් දෙන්න බලාපොරොත්තු වෙනවද සහ මේකට ආයුධම් කරන්නේ කොහොමද කියන එක මේ දැන්වීමේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ටත් මේ වගේ ජොබ් සයිට් එකකට ගියොතින් මේ වගේ රැකියාව පිළිබඳ පළ කරපු දැන්වීම් දැක බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලටත් කියන්නේ ඉන්න ගමන් මේ වගේ මම එදාපු පෝස්ට් එක හොයාගෙන ඒ තියෙන සයිට් වලට ගිහිල්ලා බලන්න මොන විදිහටද ඒගොල්ලෝ දැන්වීම් පළ කරලා තියෙන්නේ, මොන වගේ සුදුසුකම්ද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ කියන එක. ඉතින් ඒවා බලලා ඕගොල්ලොත් මේ වගේ ජොබ් වලට දාන්න කලින් ඒ අවශ්‍ය කරන සුදුසුකම් හදා ගන්න බලන්න. ඒ අතර ඉංග්‍රීසිත් හදා ගන්න. ඉතින් මීට වැඩිය මම අද මේ වීඩියෝ එක දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට අවශ්‍ය වුණේ ඒ ජොබ් සයිට් එකක් ඇතුළට ගිහිල්ලා කොහොමද මේ දැන්වීමක් පළ වෙලා තියෙන්නේ කියන එක ඕගලන්ට පෙන්වන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙන්න. එතකන් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.